සිරිමා කියන ගණිකාව එකල හිටපු රූපයෙන් අගතැන්පත් සිය ගණන් රාජකුමාරවරු සිටු කුමාරවරු ධනවත්තු රං කහවණු විසිකර කර මිලට ගන්න රූප සුන්දරියක්. ඈ කෙරෙහි කොමරි ඈ බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඈ සෝතාපන්න වුණා. මට පුදුමයි ඒ කාලේ ශ්‍රාවකයෝ ගැන. මෙච්චර කාලයක් කැත ජීවිතය අමතක කරලා ධර්මය අවබෝධ කරන්න හිත හැදුවනේ. දැන් අපි ප්‍රාණඝාතයෙන් වැළකෙන්න කියලා බණ කියනකොට සත්තු මරපු කෙනෙක් හිටියොත් හෙන්නට අවුල් යනවා එයා. මූණු ඇකිලෙනවා. මගේ අතින් මෙහෙම වුණානේ කියලා. හොරකම ගැන බණ කිව්වොත් හොරකම් කරපු කෙනා පීඩනයටපත් වෙනවා. වැරදි කාම සේවනය කරන්න එපා. ඒකේ පාපේ මේකයි කිව්වොත් ඔය එක එක ගුබ්බෑයක් මල රිංගපු ෆෝන් වලින් මැසේජ් ගහ අවුල් හදාගත්ත චරිතවල මූණු ඇකිලෙනවා මෙහෙම. අපේ මිනිස්සු හරියට පීඩාවටපත් වෙනවා. කෙලෙසෙනුත් පීඩාවටපත් වෙනවා. ඊට පස්සේ නරක වැඩක් කළත් බය වෙලා පීඩාවටපත් වෙනවා. ඒක ගැන අනුන් කතා කරනකොටත් පීඩාවටපත් වෙනවා. තන්නේ කර පීඩණයක ඉන්න මේ මිනිස්සු. මේ සිරිමා ගණිකාව තමන්ගේ කැත ජීවිතේ ඔක්කොම අමතක කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඒ කැත හේදුවා. ඈ සෝතාපන්න ඵලයටපත් වුණා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒසා උතුම් දහමක්. මිනිස්සු උස්සනවා කියන්නේ ඉස්සිල්ලා ඒක වෙන කෙනෙකුට හිතා ගන්න බැරි විදියට උස්සනවා. වැටිලා ඉන්න තැනින්. ඒකට කියනවා ධම්මසෝත සමාපන්නෝ. ධම් සැඩපහරෙන් ඒක කරන්නේ. ඇගේ ගෙදර නිතර දානෙ දෙනවා. ඊට පස්සේ මෙයන් දවසක් ලෙඩ වුණා. ලෙඩ වෙලත් අමාරුවෙන් ඇවිල්ලා නොණ්ඩි ගගහ ඇවිල්ලා දානෙ බෙදනවා. අලුතින් දානෙට වැඩපු හාමුදුරුවෝ නමක් හිතුවා මගේ අම්මෝ ලෙඩ වෙලා ඉද්දිනොත් මෙච්චර ලස්සන නම් සිරිමා කොච්චර ලස්සන ඇතිද කියලා. ඒක හිත හිතා ඉන්නකොට දානේ වළඳ ගන්න බැරි වුණා. කුටියට ගියා. සිරිමාම පේනවා. කොලයක් වැටුණත් එයා එනවා වගේ දැනෙනවා. ඉතින් ඒක හිතා ඉන්නකොට රාගය ඇති වුණා. එදා රෑ අර රෝගේ උස්සන්න වෙලා සිරිමා මැරුණා. මහා කාරුණිකයන් වහන්සේ බිම්බිසාර රජුරවන්ට පණිවිඩයක් යවුවා. සිරිමාගේ දේහයේ සෝනේ තියලා සතුන්ට කන්න බැරි විදිහට රකින්න පුච්චන්න එපා. ලෑලි මේකක දාලා දේහේ තියෙනවා හතර පැත්තෙන් මේ ආරක්ෂකයෝ රකින්නවා. සතුන්ට එන්න දෙන්නේ ඇඟ ඉදමිලා කුණු වෙලා පණුව ගැව්වා. නහයෙන් එන පණුව කනෙන් යනවා. කනෙන් එන පණුව කටට රිංගනවා. කට ඇරිලා දෙන්නේ. ඇඟ නිල් වෙලා රෙදි පුපුරලා ඕජාව වැగిරෙනවා. ආය අහලක නහයක් කටත් තියාගෙන ඉන්න බෑ. අර හාමුදුරුවෝ සිරිමා මැරුණ බව දන්නේ. සිරිමා ගැන හිතා කුටියෙන් එළියට ආවේ නැහැ දවස් 7ක්. 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර සියලුම දෙනාට සෝහනට එන්න කියලා රජතුමාට කිව්වා අන කරන්න. සියලු දෙනා පැමිණියා.
සංඝයාත් සියලු දෙනා කැටු ගියා. අර කුටියේ දොර වහගෙන හිටපු ආන්දරොත් ගෙන්නගෙන ගියා. දැන් ආන්දර හොඳටම ලෙඩ වෙලා. සිරිමා ගැන හිතාම. ඒකට ඒ කාලේ සංඝයාගේ තියෙන වටිනාකම බලන්න දවස් 7ක් රාගෙන් පිච්චි ඉන්නවා. ඒත් මොකුත් නරක දෙයක් කරන්නේ නැහැ. අමුතු ජීවිතේ කාලේ තිබ්බේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිරිමා ගේ දේහය රජතුමාගෙන් ඇහුවා මෙයාව මිලදී ගන්න ඉස්සර කීයටද? කිව්ව කහවණු 1000කට. එහෙනම් කහවණු 1000කට මෙයාව අරන් යන්න කියලා කියන්නේ කොහාට හරි. එක්කෙනෙක්වත් ගත්තද? කහවණු 500කට 250කට 100කට 50කට කහවණු 10කට එක කහවණුවකට නිකම් දෙන්නම් මේ කී අරන් ඵලයන් කිව්වා. ගන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ අර මිනිය පෙන්නා දහම් ගාථා වදාලා දවස් 7ක් රාගයෙන් පිච්චි හිටපු හාමුදුරුවෝ සෝවාන් වුණා. බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික බව. තමන්ගේ ශ්‍රාවකයා ගෑණියෙක් ගැන හිතා දවස් 7ක් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ එයා මුදවන්න දවස් 7ක් කල්පනා කරනවා. ඔව්ද නැද්ද? ශ්‍රාවකයෝ වෙන පැත්තක හිතද්දී බුදුරජාණන් වහන්සේ උන්ව ගලවන්න හිතනවා. මහා කරුණාව. ඒ ගෑණි නිසාම දවස් 7ක් රාගෙන් පිච්චිච්ච හාමුදුරුවෝ ඈ නිසාම සෝවාන් වුණා. ඒ මිනිය දිහා බලාගෙන හිටපු නගර වැසියෝ දහස් ගණනක් සෝවාන් වුණා. ඔය සිරිමාගේ ඇඟ නිසාම රාගය ඇති කරගෙන 100 ගණන් පිරිමි එතන läග්ග ජීවිතයක් තිබ්බ සිරිමාට ඒ සිරිමාගේ ඇඟ දිහා බලාගෙනම සෝවාන් වෙන්න දහම් දෙසන්ට මගේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑවා. අනුත්තර පුරුෂ ධම්ම සාරති. ඒක මහා ආශ්චර්යයක්. ඊ අසිරිය මට වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. මේ ලෝකයාම රාගෙන් වැටෙන රාගේ ඇවිස්සුන ඒ ඇඟ නිසාම සෝහන් වෙන්න දහම් දෙසන. බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය දමනය කරන හැටි හරි පුදුමයි. අනුත්තර පුරුෂ ධම්ම සාරති. සත්තා දේව මනුස්සාන දිවි මිනිසුන්ට ශාස්ත්‍රඥ වහන්සේ. බුද්ධ ඕනෑම කෙනෙකුට තේරෙන්න පුළුවන් විදිහට ධර්ම දේශනා කරන්න පුළුවන්. බුද්ධ භගවා කියන්නේ මහා භාග්‍යවන්තයි. මේ ලෝකේ වාසනාවන්තම කෙනා